නැත්තම් ඔන්ලයින් නවයි බලයි මේ මොකද වෙන්නේ කියලා. අපි ඉන්නවා. හරි. එමෙන්න අවේදුර සංවලිත නාලිකාවේදී පොටෑසියම් හා බයිකාබනේට් බොහොමයක් අක්‍රිය පරිවහනය මගින් අක්කිගේ නෙමෙයි අක්‍රිය පරිවහනය මගින් ප්‍රතිශෝෂණය කරයි. දැන් මේ අපි නොදන්න මොකුත් තියනවද නැත්නම් ඔක්කොම දන්නේවද? ඔක්කොම දන්නේවා. අක්‍රිය පරිවහනය මගින් ප්‍රතිශෝෂණය කරයි. හරිම ලැජ්ජාවෙන් ඉනා උනේ. ඊළඟ පෙරණයෙන් බයිකාබනේට් ප්‍රතිශෝෂණය වීම මගින් දේහ තරලවල මොන තුල්‍යතාව පවත්වා ගන්නවලුද? අන්න ඒක පොඩ්ඩක් තරුවක් දාගන්න බලන්න. හරි. බයිකාබනේට් ආම්ලිකයිද මාෂ්මිකයිද චූටි මණිකේ? දන්නේ? කෙල්ලගේ නොදන්නේ හැලු. මන් දන්නේ. කැමති එකක් කියන්න. බයිකාබනේට් ආම්ලිකද මාෂ්මිකයිද ළමයි? මාෂ්මිකයි. හැබැයි මේ බයිකාබනේට් ඕන වෙලාවක තමන් ළඟ තියෙන මොකක් ගලවලා දැම්මේ කියද? H+ දැම්මේ. කාට හරි කෙනෙකුට H+ දෙන්න පුළුවන් කියන්නේ? ආම්ලිකයි. ඒකයි එයා ස්වාරක්ෂක ගතියක් පෙන්වන්නේ. තේරුණාද? ඒ කියන්නේ එයාට තේරෙනවා නම් මාධ්‍ය ආම්ලිකයි කියලා එයාට පුළුවන් මාධ්‍ය තියෙන H ධන ගන්න. ඒතර එයා කාබොනික් හදනවා. තේරුණාද? එයාට හිතෙනවා නම් මාධ්‍ය භාෂ්මිකයි කියලා එයාට පුළුවන් මොකක් දෙන්නද? H ධන දෙන්න. තේරුණාද? ඒකයි වැඩි. ඒකයි වෙනකේ වැඩි. දැන් බලන්න ආයේ වාක්‍ය කියවලා පෙරණයෙන් බයිකාබනේට් ප්‍රතිශෝෂණය වීම මගින් දේහ තරලවල කුමක් පවත්වා ගන්නවද? pH දුර්වලතාවය. එයාට පුළුවන් අම්ල නම් අම්ල විදිහට, භෂ්ම නම් භෂ්ම විදිහට, දොන් නම් දොන්, සිමන් නම් සිමන්. දොන් සිමන් දෙකක් බෑ විශාන්. හරි? pH දුර්වලතාව පවත්වා ගැනීමට දායක වේ. ඒ විශානේ බලනවා මේ මුට පේසු වෙදිලා. එහෙම තමයි. right. එහෙනම් හරිද? අපි ඒ දක්වා ලීවා. ඊළඟ පෙරණේ සිට අන්තරාල තරලයට